වන්නු නැත්නම් ඉමාම් ශාෆියි ඉමාම් මේ වගේ ප්‍රවීණ විද්වතුන් මේ අය පිළිබඳව අපට දැනුමක් නොමැති විට ඒ අය පිළිබඳව අපි ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නේ නැහැ. අපේ සොහොන් වලේ වෙන්න පුළුවන්. අවසාන විනිශ්චය දිනයේ පිළිබඳ වෙන්න පුළුවන්. අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු කවුද කියලා ප්‍රශ්නයක් අපෙන් අසන්න ලබන්නේ නැහැ. නමුත් අප සියල්ලන්ගෙන් අසන්න ලබන ප්‍රශ්නය තමයි මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියන්නේ කවුද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට අප සියල්ල පිළිතුරු දිය යුතුයි. එහෙමනම් අපි අනිවාර්යෙන් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව අපි දැනගත යුතුයි. ඔබගේ නබිවරයා කවුද? මාගේ ශාස්ත්‍රවරයා, මාගේ නබිවරයා මුළු විශ්වයටම මෛත්‍රියක් වශයෙන් එවනු ලැබූ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එතුමන්ගේ පියාගේ නම අබ්දුල්ලාහ්, එතුමන්ගේ මවගේ නම ආමිනා. අබ්දුල්ලාහ් අබ්දුල් මුත්තලිබ්ගේ පුත්‍රයා. අබ්දුල් මුත්තලිබ් හාෂිම්ගේ පුතා. හාෂිම් කුරයිෂ් කුලයට අයත් කෙනෙක්. කුරයිෂ් කුලය අරාබිවරුන්ට අයත්. අරාබිවරුන් ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාණන්ගේ පුත්‍රයා වන ඉස්මායිල් අලයිහිස්සලාම් තුමාණන්ගෙන් පැවතෙන්නන්. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ ලෝකේ කොච්චර කලක් ජීවත් වුණාද? එතුමන් මේ ලෝකේ අවුරුදු 63ක් ජීවත් වුණා. එතුමන්ට ශාස්ත්‍ර පදවිය, නබීත්වය එතුමන්ගේ කීවෙනි වියේද එතුමන්ට පිරිනමන ලැබුවේ? එතුමන්ගේ 40 වෙනි වියේදී එතුමන්ට ශාස්ත්‍ර පදවිය, දූතත්වය පිරිනමන ලැබුවා. එතෙන් පටන් අවුරුදු 23ක් එතුමන් ශාස්ත්‍රවරයෙකු වශයෙන්, නබිවරයෙකු වශයෙන් එතුමන් ආදර්ශමත් ජීවිතයක් ගත කළා. එතුමන් නබීත්වයට පත් වුණේ ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක් කියන සුද්ධ වූ අල් කුර්ආනයේ පාඨය අනාවරණය වීමත් සමගම එතුමන් මක්කාවේ පිහිටා තිබෙන හිරානම් ගුහාවෙහි එතුමන් සිටින විට දේව දූතවරුන්ගෙන් ශ්‍රේෂ්ඨයා වශයෙන් සලකුණු ලබන ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ගේ මාර්ගයෙන් එතුමන්ට ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක් යන සුද්ධ වූ අල් කුර්ආනයේ පාඨය අනාවරණය වීමත් සමගම එතුමන් නබිවරයෙකු බවට පත් වෙනවා. ඒ වගේම මුද්දත්තිර් නම් පාඨය අනාවරණය වීමත් සමගම එතුමන්ට ඒ දූතත්වයේ වගකීම පවරනු ලැබුවා. යා අයියුහල් මුද්දත්තිර් කුම් ෆඅන්දිර් වරබ්බක ෆකබ්බිර් වසියාබක ෆතහ්හිර් වර්රුජ්ස ෆහුජුර් වලා තම්නුන් තස්තක්ෆිර් වලිරබ්බික ෆස්බිර්. මේ සූරතුල් මුද්දත්තිර් නම් පරිච්ඡේදයේ ප්‍රථම වාක්‍යයේ සිට 7 වෙනි වාක්‍යය දක්වා සඳහන් වන වාක්‍යයක්. පොරවගෙන සිටින්නා වන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අමතා අල්ලාහ් සඳහන් කරනවා සමාජයට අල්ලාහගේ දඬුවම් පිළිබඳව ඔබ අවවාද කරන්න. තවද ඔබගේ ස්වාමීන් ඔබ උත්කෘෂ්ඨ කරන්න. ඔබගේ ඇඳුම් ඔබ පවිත්‍රව තබා ගන්න. ඔබ දුන් දෙයට වඩා වැඩිපුර ලබා ගැනීමේ අරමුණෙන් අන් අයට ඔබ උපකාර කරන්නට එපා. තවද ඔබගේ ස්වාමීන් වෙනුවෙන් සියලු කම්කටොළු ඔබ ඉවසා ගන්න කියන මෙම පාඨයන් අනාවරණය වීම සමගම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එම දූතත්වය, එම ශාස්ත්‍ර පදවිය, සමාජයට සත්‍ය වටහා දීමේ වගකීම පවරනු ලැබුවා. සහෝදර සහෝදරියනි, මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියන එම චරිතය ඊටා වැදගත්, ඊටා ශ්‍රේෂ්ඨ චරිතයක්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමන්ගේ 40 වෙනි වියට පාදැබීමට පෙරත් වැදගත් පුද්ගලයෙකු වශයෙන් එම සමාජයේ හඳුන්වනු ලැබුවා. එම සමාජය එතුමන්ව හැඳින්වුවේ අල් අමීන්, විශ්වාසවන්තයා, අස්-සාදික්, සත්‍යවන්තයා කියන උසස් නාමයන්ගෙන් තමයි එතුමන් හඳුන්වනු ලැබුවේ. මේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමන්ට 40 වෙනි විහෙහිදී ප්‍රථම වහී දේවපණි මා මේ සෝන්නේ නිදන් වී සිටින්නාගෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඇත්ත වශයෙන්ම සහෝදර සහෝදරියනි, අල්ලාහ් සුද්ධෝ අල් කුර්ආනයේ ඔහුගේ අසීමිත දයාව, අපරිමිත කරුණාව පිළිබඳව ඔහු සඳහන් කරන විට ඔහු කියනවා කුල් යා ඉබාදියල් ලදීන අස්රෆු අලා අන්ෆුසිහිම් ලා තක්නතු මින් රහ්මතිල්ලාහ්. තමන්ටම අපරාධයන් අසාධාරණයන් කරගත් මාගේ දාසයාණනි, අල්ලාහ් අමතනවා. මානව සමාජය, මානව සංගතිය අමතනවා අල්ලාහ්. වැරදි කරන පුද්ගලයා, අල්ලාහට පිටුපා කටයුතු කරන පුද්ගලයා,
අල්ලාහගේ නියෝගයන් වලට අවනත නොවි ජීවත් වන පුද්ගලයන් අල්ලාහ අමතා කියනවා ඔබලා අල්ලාහගේ දයාව පිළිබඳව ඔබලා විශ්වාස භංගත්වයෙන් පසු වෙන්නට එපා. අවිශ්වාසයක් ඔබලා තුල පවත්වා ගන්නට එපා කියලා ඔහු සඳහන් කරනවා. අල්ලාහ සියලු පාපයන් සමා කරන බව ඔහු සඳහන් කරනවා. අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි අපි අල්ලාහ පිළිබඳව නිසි දැනුමක් වැටහීමක් ඔහුගේ ශක්තිය පිළිබඳව ඔහුගේ බලය පිළිබඳව ඔහුගේ සියලු ගුණාංගයන් පිළිබඳව අපට නිසි වැටහීමක් අවබෝධයක් අපි අප තුළ ඇති කරගත යුතුයි. ඒට සුද්ධ වූ අල් කුර්ආනය අපි කියවන්නට ඕන. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශයන් වන සුන්නාව අපි නිසි ලෙස කියවන්නට ඕන. ඒ තුලින් ඒ දැනුම අපට වර්ධනය කරගන්නට පුළුවන්. දෙවෙනි ප්‍රතිපත්තිය නම් දෙවෙනි අනිවාර්යෙන් මුස්ලිමෙකු දැන සිටිය යුතු දෙවෙනි ප්‍රතිපත්තිය තමයි මේ සත්‍ය ලෝකයට පහදා දීම සඳහා පැමිණෙනු මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව කෙනෙකු දැන ගැනීම. මෙයයි දෙවෙනි මූලික ප්‍රතිපත්තිය. සෑම මුස්ලිමෙකුම අනිවාර්යෙන් දැන සිටිය යුතු දෙවෙනි මූලික ප්‍රතිපත්තිය තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව නිසි දැනුමක් නිසි අවබෝධයක් අපි අප තුළ ඇති කර ගැනීම. ඔබේ නබිවරයා කවුද? මෙයයි ප්‍රථම ප්‍රශ්නේ. ඔබගේ නබිවරයා කවුද? කෙනෙකු මෙලොවින් සමුගැනීමෙන් පසු ඔහු මේ යාම සමග සොහොන් වලයි අසනු ලබන දෙවෙනි ප්‍රශ්නය තමයි මේ නබිවරයා පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අනිවාර්යෙන් අපි දැන සිටිය යුතුයි. වෙනත් පුද්ගලයෙකු දැනගන්නා වගේ කාරණාවක් නොවේ මෙය. උදාහරණයක් වශයෙන් අබූ බකර් සිද්දීක් රලියල්ලාහු අන්හු, උමර් රලියල්ලාහු අන්හු, උස්මාන් රලියල්ලාහු අන්හු, නැත්නම් ඉමාම් ශාෆියි, ඉමාම් මේ වගේ ප්‍රවීණ විද්වතුන් මේ අය පිළිබඳව අපට දැනුමක් නොමැති විට ඒ අය පිළිබඳව අපි ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නේ නැහැ. අපේ සොහොන් වලේ වෙන්න පුළුවන්, අවසාන විනිශ්චය දිනයේ පිළිබඳ වෙන්න පුළුවන්. අබූ බකර් සිද්දීක් රලියල්ලාහු අන්හු කවුද කියලා ප්‍රශ්නයක් අපෙන් අසන්න ලබන්නේ නැහැ. නමුත් අප සියල්ලන්ගෙන් අසන්න ලබන ප්‍රශ්නය තමයි මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියන්නේ කවුද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට අප සියල්ල පිළිතුරු දිය යුතුයි. එහෙමනම් අපි අනිවාර්යෙන් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පිළිබඳව අපි දැනගත යුතුයි. ඔබගේ නබිවරයා කවුද? මාගේ ශාස්ත්‍රවරයා, මාගේ නබිවරයා මුළු විශ්වයටම මෛත්‍රියක් වශයෙන් එවනු මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. එතුමන්ගේ පියාගේ නම අබ්දුල්ලාහ්, එතුමන්ගේ මවගේ නම ආමිනා. අබ්දුල්ලාහ් අබ්දුල් මුත්තලිබ්ගේ පුත්‍රයා. අබ්දුල් මුත්තලිබ් හාෂිම්ගේ පුතා. හාෂිම් කුරයිෂ් කුලයට අයත් කෙනෙක්. කුරයිෂ් කුලය අරාබිවරුන්ට අයත්. අරාබිවරුන් ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තුමාණන්ගේ පුත්‍රයා වන ඉස්මායිල් අලයිහිස්සලාම් තුමාණන්ගෙන් පැවතෙන්නන්. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ ලෝකේ කොච්චර කාලයක් ජීවත් වුණාද? එතුමන් මේ ලෝකේ අවුරුදු 63ක් ජීවත් වුණා. එතුමන්ට ශාස්ත්‍ර පදවිය, නබීත්වය එතුමන්ගේ කීවෙනි වියේද එතුමන්ට පිරිනමන ලැබුවේ? එතුමන්ගේ 40 වෙනි වියේදී එතුමන්ට ශාස්ත්‍ර පදවිය, දූතත්වය පිරිනමන ලැබුවා. එතෙන් පටන් අවුරුදු 23ක් එතුමන් ශාස්ත්‍රවරයෙකු වශයෙන්, නබිවරයෙකු වශයෙන් එතුමන් ආදර්ශමත් ජීවිතයක් ගත කළා. එතුමන් නබීත්වයට පත් වුණේ ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක් කියන සුද්ධ වූ අල් කුර්ආනයේ පාඨය අනාවරණය වීමත් සමගම එතුමන් මක්කාවේ පිහිටා දිනෙන හිරානම් ගුහාවෙහි එතුමන් සිටින විට දේව දූතවරුන්ගෙන් ශ්‍රේෂ්ඨයා වශයෙන් සලකුණු ලබන ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන්ගේ මාර්ගයෙන් එතුමන්ට ඉක්රා බිස්මි රබ්බිකල් ලදී ඛලක් යන සුද්ධ වූ අල් කුර්ආනයේ පාඨය අනාවරණය වීමත් සමගම එතුමන් නබිවරයෙකු බවට පත් වෙනවා. ඒ වගේම මුද්දත්තිර් නම් පාඨය අනාවරණය වීමත් සමගම එතුමන්ට ඒ දූතත්වයේ වගකීම පවරනු ලැබුවා. යා අයියුහල් මුද්දත්තිර් කුම් ෆඅන්දිර් වරබ්බක ෆකබ්බිර් වසියාබක ෆතහ්හිර් වර්රුජ්ස ෆහජුර් වලා තම්නුන් තස්තක්සිර් වලිරබ්බික ෆස්බිර්. මේ සූරතුල් මුද්දත්තිර් නම් පරිච්ඡේදයේ ප්‍රථම වාක්‍යයේ සිට 7 වෙනි වාක්‍යය දක්වා සඳහන් වන වාක්‍යයක්. පොරවගෙන සිටින්නා
මෙන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අමතා අල්ලාහ්